ඉතින් දරුවනේ දැන් අලුත් අයත් ඇති පරණ දරුවොත් නම් ඉන්නවා පේනවා. අලුතෙන් ආපු දරුවන්ට මම කියන්නේ මාව ළඟට එනකොට මතක ඇතුව තමුන් කරපු කුසල්ම පමණක් සිහියට ගන්න ඕනේ. ඒක තමයි අංක 1. මොකද අපි කරන පව්පින් තමයි මේ අපි පසුපස එන්නේ. විශ්වාස කරන්නේ නැති කොට්ටාසයක් නම් ඉන්නවා මේ සමාජේ. ඔය දකින්නව මමත් ඉතින් ඔය මට එක එක තරක විදියට කමෙන්ට් දානවනේ. මම ඒ දරුවන්ටත් කියන්නේ මේ පාප කර්මෙන් ගැලවෙන්න. ඕගොල්ලෝ සසර තව දුක් වැඩි කරගන්නවා. එහෙම වෙන්න එපා. මෙච්චර රෝගීන් සුවපත් කරන ස්ථානයකට කිසිම හේතුවක් නැතිව දරුවනේ බනින්න එපා. ඕගොල්ලෝ ඇවිල්ලා බලන්න, පින් කරන්න, පුළුවන් තරම් කුසල් වඩන්න. එතකොට ඒ 100ට අරගෙන තමයි මෙතනට ආවම මට සුවපත් කරන්න පහසුයි. මොකද දරුවනේ ඕගොල්ලන්ට මම ඒකයි කියන්නේ සියලුම ප්‍රශ්න අමතක කරන්න ඕනේ. මෙතනට ආවේ රෝගයේ සුවපත් වීම සඳහානේ. එතකොට ඔය ගෙදර තියෙන ප්‍රශ්න, දොරවල් වහපු ප්‍රශ්න, රෙදි ටික ගත්තේ නැති ප්‍රශ්න ඒක ඔක්කොම අමතක කරලා දාන්න ඕනේ. ඊට පස්සේ මේ ආයෝ දැන් අවස කට්ටියක් එනවනේ. කට්ටිය ඉන්නත් අපි ඉන්නේද? නේද? අපි නිරෝගී හිටියොත් තමයි ඕන කෙනෙකුට සලකන්න පුළුවන්. ඕන කෙනෙක් දිහා බලන්න පුළුවන්. ඒකින්ද අනිවාර්යෙන්ම මෑණියෝ මෙතනට අල්ලන්න එනකොට ඕගොල්ලෝ නිරන්තරයෙන්ම සිහියට ගන්න ඕනේ තමුන්ගේ කුසල්. රුවන්වැලි මහා සෑය චෛත්‍ය රාජානන් වහන්සේ සිහියට ගන්න. මම රෝගීන් සුව කරනකොට හැමදාම කියන දෙයක්. එතකොට බෞද්ධ දරුවන් ඇති මෙතන, මුස්ලිම් දරුවන්, ද්‍රවිඩ දරුවන්, බේග දරුවන්, ඒ කවුරුවෝ ඒගොල්ලෝගේ ආගමේ අනුව කුසල් ඇති ස්ථාන 100ට නගාගෙන මල් ළඟට එන්න. බෞද්ධ දරුවෝ රුවන්වැලි මහා සෑය 100ට ගන්න. දරුවෝ ගිහින් තියෙනවනේ. අපි කවුරුත් බෞද්ධ දරුවෝ නොගිය කෙනෙක් නැහැනේ නේද? අමාරුවෙන් හරි අපි යනවා. ඒකින්ද දලදා හාමුදුරුවෝ ඒ හැමදේම හොඳ කුසල් ඇති ස්ථාන 100ට අරගෙන එම ස්ථානයේ සිට ඉන්නවාසේ හිතාගෙන තමයි මෑණියෝ ඉදිරියේ ඉන්න ඕනේ. තමුන් අරේ ඔළුව තියෙන්න ඕනේ. එතකොට ඕගොල්ලෝගේ පින් මතුවෙනවා. මතුවෙනකොට ඕගොල්ලෝගේ රෝගේ මම සුව කරනවා. සුව කරන්න මට ශක්තිය ධෛර්යය ලැබිලා තියෙනවා දරුවනේ. ඒක විද්‍යාවක් නන් නෙමෙයි. හිතයිනේ මෑණියෝ මැජික් නම් කරන්නේ නෑ. හොඳේ ඔය බොරු වැඩ මල් ළඟ නෑ. මං කෙලින්ම කියනවා අසනීප තත්ත්වයේ සුව කරනවා. ඒ මගේ ශක්තියින් බලයක්. ඉතින් ඒ ශක්තියෙන් ඕගොල්ලෝ ප්‍රයෝජන ගන්න. ඒ වගේම තමුන් සුව වුණාට පස්සේ නපුරු සිතුවිලි තීනව නම් අයින් කරගන්න. ඕවා තමයි ඔය පස්සින් එන්නේ. ඒව එපා. පුළුවන් තරම් හොඳින් ජීවත් වෙන්න. ඔයාලා දන්නව නේද? ඔය ආතරයිටිස් වලින් දුක් විඳින දරුවෝ මොන රෝගෙන් පෙළුණත් ඔළුව කැක්කුමක් ආව කොච්චර අමාරුද නේද? ඒ වෙලාවට දරා ගන්න බැරි තරම් දුකක් කේන්තියක් කාටවත් කිව්වට වැඩක් තියනවද? වැඩක් නෑ. ඒගොල්ලෝ ඇවිල්ලා අපිට සහනයක් දෙයි, වතුර ටිකක් දෙයි, පැන්ඩෝල් පෙත්තක් දෙයි. අපි විඳවන්න ඕනේ. ඒගොල්ලෝ කරපු පව් නෙමෙයි, අපි කරපු පව්. ඔය හැම ප්‍රශ්නයකටම මුල ඕගොල්ලෝගේ ජීවිතවල ඕගොල්ලන්ට ලැබිලා තියෙනවා නම් මොනවා හරි කුමන ප්‍රශ්නයක් ඒ සියල්ලක්ම දරුවෝ ඕගොල්ලෝ කරපු අකුසල්. වෙන කවුරුවක් කරපුවා නෙමෙයි. මේ සසරේදී මුණ ගැහිලා දුක් විඳලා අපිට ඒ සසර ගමනේ යන්න වෙනවා. ඒකයි අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ. අපි එවැනි දුක්ඛිත අවස්ථාවක ඉන්නවා නම් නැවත අපිට ඒ අය මුණ නොගැසේවා. නේද? ඕනේ නෑ මේ ආත්මේ මෙහෙම දුක් විඳිච්ච අය ආයි ලබන ආත්මේ ඕනේද? ඕනෙම නෑ. අයින්ම කරලා දාන්න ඕනේ. මොකද මේ කියලා වෛර කරන්න එපා. වෛර කරොත් පස්සෙන් එනවා සසරේ. ඒකින්ද ඒ සියල්ලම අතෑරලා කුසල් සිත් ඇතුව හිත නිරන්තරයෙන්ම හොඳ වෙන්න. අපිට ලෝකයක් හදන්න බෑ දරුවනේ. මෑණියන්ටත් පුළුවන් ඉන්න කොටසට කීකිය ඕගොල්ලන්ට හොඳින් ඉන්න, හොඳින් ජීවත් වෙන්න කියලා. ඒතකොට මම මෙතන මේ වෙන දෙයක් නෙමෙයි කරන්නේ. රෝගීන් සුව කරනකොට මට ලැබිච්ච දේ ඕගොල්ලෝම දැනුවත් කරන්නේ. මොකද එතකොට තමයි මට සුවය දෙන්න පුළුවන්. අන්න ඒ අදිස්ථානෙ නිසා තමයි ඕගොල්ලන්ට මේ තරම් කියන්නේ. ඕගොල්ලෝ කුසල් සිත් ඇතුව මල් ළඟට එන්න, ඇවිල්ලා සුවපත් වෙන්න. ඒ සුවය මම අනිවාර්යෙන් ඕගොල්ලන්ට දෙනවා. 7 පාරක් ආයුතුයි. ඒ 7 පාර දුර ඉන්න දරුවන්ට එන්න අපහසු නම් මෑණිය දැනුවත් කරන්න. කුමන විදියකින් හරි 7 පාරක් එනකොට ඕගොල්ලෝගේ රෝගේ සම්පූර්ණම සුවයි. කුමන රෝගයක් වුණත්. මේ සමහර විට අපි කියමුකෝ දරුණු ලෙඩ තියෙන රෝගීන්ට. එතකොට ඒවා 7 පාරින් හොඳ වෙනවද? හොඳ වෙනාට අඩු වුණාට පරීක්ෂණ වලින් ඔප්පු වෙන්න එපා. ඒවට කල් යනවා. ඕගොල්ලෝ වෛද්‍ය වාර්තා අරගෙන ඉතින් එතකන් පරිශ්‍රමෙන් ඉඳලා මෑණියෝ ළඟට ඇවිල්ලා ඒවා සුවපත් කරගන්න. එහෙමයි. එහෙම නැතුව අර දඩින් බිඩින් ඩෝන් ගන්නවා වගේ හැම එකම මෙහෙම කරලා බලාපොරොත්තු වෙන්න එපා. මම සුවය දෙනවා.
දැනුත් කියනවා දරුවනේ මෙතනට එනකොට කුමන අමාරුවකින් වේදනාවකින් ආවත් මෑණියෝ සුවපත් කරනවා. දෙන්න නමුත් පිළිකාවල් මම හැමතිස්සෙම කියනවනේ පිළිකාවල් දරුණු රෝග වකුගඩු අමාරු ඒවා පරීක්ෂණ මාර්ගයෙන් තමයි අපිට බලන්න වෙන්නේ. ඉතින් ඒවා සියල්ලක්ම මේ විදිහටම කරගන්න. එහෙමනම් දැන් මම අපි වැඩසටහන පටන් ගමු ඈ. කට්ටියටම තෙරුවන් සරණයි. මේවා ඉති වෙනවා තමයි. කැක්කුම් දෙනවද? කොච්චර කලින් නේද? Oh, pasano. Apa main jadi kenapa? Mana call kerja ni? Net, dehi kiwe net, pasano kiwe net. Kapula mari itu begitu. Cari kamar. Dehi tino aja. Kau tino kenapa? Ya, dia kenapa? Netan dehi kenapa daru ini ada? Mana dehi jadi dekat kita dengan doa dia onne. අපේ මෑණියන්ට ඒ දෙකේ හදගෙන බොරුවට දැන් හන්දියාවත් බෑ කට්ටි පවුන් අවුවනේ දරු මේ ලෙප්පු වෙන්න මෙතන කොහොමද කියා නේද අපේ මෑණි ඔළුව කැක්කුම් එහෙම තියනවද අපේ මහන්සිය කිව්ව නේද මෑණියෝ මගේ වැඩසටහන් බලනවද කසාරේ එන්න හිතුණා නේද හරි දැන් මෑණියෝ ඉස්සලාට බලන්න දැන් මොකද කියලා
ටිකක් නෙමෙයි හොඳටම අඩු වෙන්න එපා මොනක් ටික. බලන්න හොඳට මෑනියෝ මෙහෙම කරලා තදින් කරන්න. මං කරන්න ශක්තිය දෙන්න. හරි. ඇඟිලි හොඳට දිගාරින්න. හා. මෙන්න හොඳට බලන්න. අපි කකුල් දෙක බලමු. මෑනියෝ වැඩි. මොකමනේ අපේ. අත මෙතන ඉඳනෑනේ අපේ මෑනියෝ ඔක්කොටම කලින් ඉඳ ඇති තැනක් හදා ගන්න ඕන. ඉතනේ. මෙතනද? අනික් කකුල. අපි මෑනියෝ ඇවිදලා බලන්න දැන් කකුල කැක්කුමයි කියවනේ. මොකද වෙන්නේ කියලා. හොඳට කකුල අපේ මෑනියන්ට තියන්න දැන් ශක්තියක් දුන්නා මං ඈ. එතකොට අපේ මෑණිය දැන් හොඳට ඇවිදින්න ඕනේ එහෙට මෙහෙටම. රිදෙන්න විදියක් නෑ. මෑනියන්ට මටත් තේරෙනවනේ. අර දැවිල්ල ගැටිය ගියා නේද? හරි. අතව එකපාරක් යමුද අපේ මෑණියෝ. පොඩ්ඩක් ඉස්සරහට ගිහින් මෑනියන්ට මොකද්ද දැනෙන්නේ? කකුල් දෙකේ බරගතියක් තිබිලා අඩු වුණා වගේ දැනෙනවද? සැහැල්ලුවක් දැනව නේද? එහෙනම් සුවයි. පැන් එක මේක මෑනියෝ වගේ සූටි පැන් එකක් මේක. වතුර බොන්නේ නැද්ද වැඩි මෑනියෝ? පැන් හොඳද මේ තව මීට වැඩි ලොකු එකක් නැද්ද? හරි. අපේ මෑනියෝ මේකෙන් පැන් උගුරා බීලා බලන්නකො සැහැල්ලු වැඩට.
නවන්න බෑ නේද? කකුලේ කාඩ් වෙයිට් එක නම් ගෙවිලා තෙල දාලා මේක හදා ගන්න ඕනේ. හරිද? නැගිටින් බලන්න. යා. එහෙට මෙහෙට යන්නම්. එන්න දැන් ඊළඟට නවන්නනේ ඕනේ. නවමුය. අල්ලන්න මේක. මෙහෙම උස්සන්න අම්මට දෙන්න නැත්නම් උස්සන්න පුළුවන්. උස්සලා බලන්න. ඔහොම දුස්සන්න ඔය පල්ලේ මේ පිටිපස්සට දාන්න. මෙහෙම. කකුලක් උස්සන්න යන්නේ. මෙහෙම උඩට බලන්න. දැන් උස්සනවනේ. මෙහෙම තෙල් එක ගාන්න ඕනි කාඩ් වෙයිට් එක හොඳටම ගෙවි. හොඳද? ඒකට කමන්නේ අම්මට එක්කලා. බලන්නකෝ යන්න. දැන් කකුලට බර දීලා ඕනේ විදිහට යන්න. අවුරුදු ගානක් ඇවිදපු විදියම තමයි තාම. හිතෙන් අතෑර ගන්න. මම මෙච්චර කියන්නේ ඇයි මේ අතාරින්න? කිසිම දෙයක් අතාරින්න ආස නැහැ. ලෙඩවත් අතෑර ගන්න බෑ. අතාරින්න ඔය කියොම දෙම බදාගත්තොත් දුකක් ඈ. ඔය රෝගේ හිතෙන් අතෑරියොත් මහත්ය ඇවිද්දා. එච්චරයි. මම කියන්නේ බය නැතුව. ඒකින්ද ඕක හිතෙන් අතෑර ගන්න ඕනේ. කිසිම දෙයක් නෑ සදාකල් තියාගත්තොත් ඕනම දෙයක් දුකක්. හිතෙන්ම අතෑරලා දාන්න. මට මේ මැවිද්දෝ වැඩිද? මාව පෙරලීද මට ආයි මතුවේද? ඒ සිතිවිලි අයින් කරගන්න ඈ. පැන් එක ගොවා. බොල්. ඔය තේදි ටික ලොකු පැන් ඕනේ. චූටි බෝතල් ගේනවා මත්. තෙල් එකක් මේ පාර තරක් ගන්න බලමු. හරි? දෙක කවුද? එන්න මම. බලන්න මොකක් හරි අපිට සූසු සහනයක් ආවද කියලා පළවෙනි පාර. දීප්තියක් එන්න ඕනේ. ඇහැ පෙනීම ලැබෙනකොට අපිට දීප්තියක් ලැබෙනවා. හොඳ ඒක බලන්න ඈ. දැන් නේද? සනීපකට බය වෙන්න. දැන් බලන්න. වෙනසක් තේරෙනව නේද? හරියයි. හොඳ පැන් බෝතල් එකද ගෙනත්? එකද කිව්වේ? පොඩ්ඩක් නෑ අපි මේකට තෙල් ටික ගාලා මේව කරනකොට හරියනවා. ඒක බය වෙන්න එපා. නමුත් මේ දැන් අතේ ඇඟේ අමාරු වේදනාවක් ඇක්කුම් ගිරිය කිව්වේ. ඒකට මොකද ඒක අඩු වුණානේ. කැක්කුම නෑ හිරිය. දැන් හිරිය මොකද අඩු වුණාද? දැන් බලන්න. අඩු වුණානේ. කකුල් දෙක බලමු. දැන් මහත්තයා ඔහොම ඉන්නේ. දැන් බලන්න කකුලේ හිරිය මොකද කියලා. ඇවිදලා බලන්න. නම්බරේ වරේ. ඒක දෙන්නකා මනසින් හොඳද? ඒක මට ආත්මක් දෙන්නේ නැහැ.
ඉතින් මගේ දිහා බලන්නකෝ. ඔයාට කොටු ගලනවා කිව්වනේ නේද? කොටේ මහන්සිය කිව්වා නේද? ඉන්නලට පාවිච්චි කරන්නේ. පුතේ. ඕම් බරි. ඉතින් මේ පැන් ටිකක් බොන්න. ඊළඟ හිතන්න රෝගේ නිවාරණයි කියලා අදිස්ථාන කරගෙන බොන්න. තව එකක් බොන්න. දුව උණු වතුර දෙන්නත් ඕන. හරිද? පොඩ්ඩක් දැන් බලන්න. හොඳට උස්මක් අරගෙන එහෙට මෙහෙට චුට්ටක් ඇවිදලා බලන්න මොකද ඒක තීනවද තාම අඩු වුණාද කොහොමද කියන. සාදෙච්ච ගතිය නැති වුණා. ඒ කියන්නේ කැක්කුම නෑ කියන එකද? දැන් ඔක අලුත් සීඩියක් නේක. ඈ? ඔව් මෙන්න හරි කැක්කුම තියනවාද? ඉන්න පුතේ.
දැන් බලන්න හිටින් හිට ගිහිල්ලා ඇවිල්ලා කැක්කුම ගතියට මොකද උනේ කි? තව එකපාරයි. ගාල්ලේ. එදත් ඕකම ඇහුවනේ. රත්නපුර පැත්තේ තියෙනවනේ ආයි බලන්නකො නේ. ඔළුව ඒ වුණාට දරුවෝ ඔයාගේ ඔළුව බර ගැටිය නැද්ද? ඕ ඉතින් ඒකනේ ඔළුව බරයි නම් බරයි කියන්න ඕනේ මෑණියෝ දැනුවත් කරන්නට. ඔළුවේ බර ගැටියක් තියෙනවා. පෙර ටික හොඳට ඔළුවට ගන්න ඕනේ. මේ අර මහත්තයලා නම්බරේ කීයද? ඉන්න මහත්තයා 15. ඔව් 15ද 10ට නේද පස්සක තියෙන මේ නෝනා මම සනීප කරලා දෙන්නම් බය වෙන්න. ඔය මහත්තයා සාමාන්‍ය දේවල්. හරිද? ඔක බොන්නකො හිමින් ඈ. බය වෙන්න එපා මං දුවව සනීප කරලා දෙන්න. ඔයා මේ සතිය පිටේ හරියටම බලන්න. අඩි වෙලා තිබුණොත් කියන්න එපා. අඩි වෙලා තිබුණා පොඩ්ඩක් අඩියගෙන එනවනම් කියන්න ඕනෙත් නෑ. ඔයා එනවනේ. මේ අර විදිහටම යනවනම් විතරයි මෑණිය දැනුවත් කරන්නේ. පුතුවන්නේ හරි නෝනා අපි මේ විදිහට කරමු ඔළුව හිත වැටෙන එක නැවතී ඔයාට පෑන් එක බොනකොට හරියට 7 පාරක් වෙලා ලෙඩේ කඩා ගන්න දැන් රිදෙනවනේ ඉතින් මම දැන් නවත්තනවා හොඳද ඊට පස්සේ ඔයගොල්ලෝ ටික මං කරලා දුන්නට නෝනාට ආයි වැඩි දෙයක් නෑ වැඩි ඇල්ලුවට පස්සේ ඉන්නකෝ තාම ඇල්ලුවේ නෑ නම කියන්න ඔයා 100ට ගන්න වැඩ ගන්න ඔයා රුවන්වැලි මහා සෑය 100ට ගන්න නැගිටින්නකෝ දරුවෝ කොට්ටයක් ගෙනල්ලා ඔයා දැන් මේ පෑන් එක තියෙනවනේ පෑන් එකෙන් ටිකක් බොන්න ඔක්කොම රෝග සුවයි කියලා හිතලා ඉන්න බලන්න ඈ එයාට නේද පොඩ්ඩක් දරු කකුල පා ගන්න නැතුව ඒක මෙන්ට ගිහිල්ලා බලන්න ඇඟට දැනෙන සෑහලුව කොහොමද කියන එක ඈ ගිහින් බලන්න ඔයාට සෑහලුවක් දැන් සිරිය බලන්න ඔළුව මොකද ගන්න නේද හරි මේ පෑන් එක බොන්න ඕන මහත්තයා හරිද ඔළුවට තෙල් එකක් ගන්න ඕනේ ඇඟට තෙල් එකක් ගන්න ඕනේ මේ ඔය කකුලේ හිරිය තියෙනවයි කිව්වේ ඒ දෙන්නටයි මේ බඩටයි ඉවරයි සුව වේ හරි මේ නෝනගේ ඔළුව පැක්කු ඔළුවට තෙල් එකක් ගත්තේ නැද්ද ඔළුවට භාගයක් හරි ගන්න බලන්න ඔළුවට ඕනේ ඕ එන්නේ දරුවෝ යා දෙන්න මේ වැලි මඩ නේද? ඔව් හරි. බෑග් එක මහත්තයාට දෙන්න. ඊට පස්සේ මේ නුවර කට්ටිය ගන්න. ඔව් නුවර. පුතේ මෙන්න මේ අරම ඉන්නකොට මට එහෙම දරා ගන්න බෑ. මං එයාව යවලා මේ කට්ටිය යවලා ගමු තරහ නැති දෙපා සනීප කරනවා. හොඳේ බෑග් එක දෙන්න ඕන මහත්තයාට. මට ප්ලාස්ටික් බෝතල් ගේන්න ඕනේ අද කමක් නැහැ. වැලි මඩ නිදි සමාව දෙමු නේද? ඈ බෑග් එක දෙන්න මහත්තයා. දැන් කියමු බලන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඇයි මහත්තයා ඉන්නේ මොකද දුවන්නේ? Oh, මේ කරන්ට් එක යනවා වගේ එනවා නේද කැක්කුම? විදුලි වේගෙන් වගේ.
Rasa itu ya, Nen. Sumitra nih belum panas tuh nih. Panas. Dan nona kerla තියෙන කුසල් සිහියට ගන්න ඕනේ මෑණිය අල්ලනකොට. දැන් තියෙන කැප්පුම් මොනවද කියන්නේ? තියෙනවා. දැන් මට කියන්න මොකද කියලා. මොකද? මට තේරෙන්නේ. ඔව් ඒක එයාගේ කර්මය. හොඳේ. මිනිස්සුන්ට මහත්ය මම මෙච්චර උත්සාහ කරා. වේදනාවක් නැහැ. ඔව්. දැන් මං අන්තිම වතාවට සමාව දීලා ඔයා දුරේ ඉඳලා තව එක අවස්ථාවක් දෙන්න. ගිහිල්ලා හරියට උත්තරයක් දෙන්න මෑණියන්ට යන්න. මේ තමුන්ට දෙයක් දෙන්නනේ දෙයි හාමුදුරනේ මම මේ නැහින්නේ. ආයන්නේ ඕගොල්ලන්ට ශක්තියක් මේ දෙවිය ඉදිරි අරන් දෙනකොට ඒක ගන්න ලෑස්ති නෑනේ. දැන් මොකද? දැන් හොඳයිද? හිරි වැටිලා නෑ. හරි දෙනක විතර හිරි වැටිලා නැති වුණා. දැන් 90%ක්වත් අඩු වුණාද? හරියට කියන්නේ. මේකත් හරි. මට කරන්න දෙයක් නෑ. මං සුව කරනවා මහත්තයා තෙල් ටික ගාගෙන බය වෙන්න එපා. අනිත් එයාගේ ටික කටේ මොකක් ඒක මේ දුක් වෙන්න එපා අපි සුව වෙනවා
ශිව දේවේන්ද්‍රෙන්ද